අධිරාජයාණන් වහන්ස සුන් වූකොං නැමැති වඳුරු යක්ෂයා මගේ මාලිගාව කැළඹුවා. මගේ මුහුද ආරක්ෂා කරන වස්තුවත් පැහැරගත්තා. ඔහුව මර්ධනය නොකළොත් මුහුදට සාමයක් ලැබෙන්නේ නැහැ. කවුද වඳුරු යක්ෂයා? ඔහු අවුරුදු 500කට කලින් උපන් වඳුරෙක්. මකරන් මෙල්ල කරන්න පුළුවන් බලයක් ඔහුට තියෙනවා. ඔහුව සුළුවෙන් තකන්න එපා. ඔහුට මෙච්චර හයියක් ආවේ කොහොමද? රජතුමනි, සේනාව යවනවාට වඩා හොඳයි ඔහුව රවටලා දිව්‍ය ලෝකයට ගෙනල්ලා කුඩා තනතුරක් දීලා පාලනය කරන එක. අපි මේ වඳුරා ස්වර්ගයේ නවත්තගමු. එතකොට ඔහු වරදක් කළ සැනින් අපිට ඔහුව අල්ලගන්න ලේසියි. මොකද උනේ? මොනවද මේ වෙන්නේ? මැදට එන්න එපා. වෙනස් වෙන්න. මොනතරම් අපූරු මුගුරක්ද? අපූරුයි. අපූරුයි. මේ මුගුර පුදුම සහගතයි. රජතුමනි, ස්වර්ගයෙන් වයසක මිනිසෙක් එනවා. ඔහුව මෙතනට එක්කෙන්න. එසේ රජතුමනි. ඔබ කවුද? මෙතන මොකද කරන්නේ? මම ආවේ ස්වර්ගයේ ඉඳලා. ඔබේ රජු බැහැදකින්න. රජුගේ අනුමැතිය නැතිව කාටවත් යන්න බෑ. ඒයි රජුගෙන් ආඥාවක්. රජු කිව්වා වයසක මිනිස්සෙව එතුමා ළඟට ගේන්න කියලා. ඒක හොඳයි. මම ස්වර්ගයේ මහා ධවල ඇමති ජේඩ් අධිරාජයා මට කිව්වා ඔබව ස්වර්ගයට කැඳවාගෙන එන්න කියලා. ස්වර්ගයට ඇයි ඒ? ඔබට දිව්‍ය ලෝකයේ තනතුරක් දෙන්නයි හදන්නේ. නිල තනතුරක්? ඒක රසවත් වැඩක්ද? ස්වර්ගයේ තමයි දෙවියෝ ඉන්නේ. මේ මල් පළතුරු තියෙන කන්දට වඩා ගොඩක් වෙනස්. ස්වර්ගයේ හැම දෙයක්ම දීප්තිමත් හා තේජාන්විතයි. ඒ වගේම දිව්‍යමය මල් වලින් සරසලා තියෙන්නේ. එහෙ තියෙනවා තරුවලින් හා දේදුණු පාලම් වලින් හැඳෙනු මන්දාකිනියක්. ඔබ ආවේ නැත්නම් ඒක ලොකු අපරාධයක්. හොඳයි, මම ඔබත් එක්ක එන්නම්. අපි ආසයි ස්වර්ගය මොන වගේද කියලා බලන්න. අපිවත් එක්කගෙන යන්න. ඇයි නැත්තේ? මම ගිහින් මුලින්ම ස්වර්ගයේ කොහොමද කියලා බලන්නම්. ඔයාලා මෙතන ඉඳලා ඔයාලගේ ආයුධ පාවිච්චි කරලා පුහුණු වීම කරන්න. ඔයාලගේ දක්ෂතා හොඳ නම් මම ඔයාලව එතනට එක්කන් යන්නම්. කෝ උඹලගේ රජ්ජුරුවෝ? එයා දැනටමත් ගොඩක් දුර ගිහිල්ලා. ඔහොම ඉන්න.